අද දායකත්වයේ දරන්නේ ඩී.වී. කසොන් ලක්ෂිත මහත්මයා ඇතුළු මේ පවුලේ සියලු දෙනා, මේනකා සඳමාලේ මහත්මිය, ඒ වගේම දියණියන් දෙපළ ඩියානා යලක්ෂි, රියානා මිලක්ෂි, මේ අපේ දහම් පාසලේ දියණිවරු. ඉතින් මේ අය සම්බන්ධ වෙලා අභාවයට පත්වන්නට යෙදුණු MP ඥානවති, ඩී.වී. නන්දසේන, LBJP ජයසිරි ජයසූරිය කියන මේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත්, ඒ වගේම සුජීවත වාසය කරන JP සුසිලා සුලෝචනා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනයක් මේ පින්කමේ ආරමුණු වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් සුකුන් ලක්ෂිත මහත්මයා මේ ප්‍රදේශයට ආගන්තුකයි. මේ බොහෝ වෙලාවට අලුත් පදිංචිය නිසා මේ ප්‍රදේශයට සම්බන්ධ වුණු කෙනෙක්. ඉතින් උපාසකම්මල වැඩිපුර ඕපදූපත් අහන්න කැමති නිසා පොඩි නිදාන කතාවකුත් තියෙනවා. ඒකත් කියලාම පටන් ගන්නවා ධර්ම දේශනාව. නේද? මේ එහෙම අහන්න කැමති වෙන මොනවා කිව්වත් නේද? ඒකෙන් තමයි ඔය ඉතින් මේ යාන්ත්‍රණය දුවන්නේ. මම කවදාවත් ඒවට හොඳ නැහැ කියන්නේ නේද? අමාරුවෙන් හරි පොයට සැරයක් සිල් සමාදන් වෙන්න එන එකේ තියෙනවනේ ලොකු වටිනාකමක් ඒකේ. නෑ මේ උපහාසයකට අපහාසයකට කියනව නෙමෙයි මේ. හොඳද? මේ ධර්මානුකූල පැහැදිලි කිරීම. හොඳද? දැන් හිතනවා ඇති මේ අදිරිගිරි හඳුනේ හැමදාම මේක උපහාසයකට ලක් නෑ. මේ කරන්නේ මොකක්ද? මේ ඇත්තේ මේක ධර්මානුකූල පැහැදිලි කිරීම. මානසිකව අපි හැම වෙලාවෙම එකට එහෙම ඉඳලා මේ පොයක් ඉස්සර එක 4 පොයට මේ හරි අස්වාභාවික සිද්ධියක්. අම්මගේ 3 මාසේ බනට මමයි මధుසංකයි තෙනුක පුතයි වාහනේ ගිහිල්ලා මින්නේරියේ වැව ළඟ වතුර පිරලා තියෙනවා. දැන් හවස බනට යන ගමන් මේ අපි ගමන කොහේ ගියත් අපායට ගියත් අපි නාන්න යනවනේ. ඒක ස්වභාවයෙන් හැටෙන්නේ. ඉතින් අර වන්නේ ගතිය වෙන්න ඇති. කොහොම හරි ඉතින් නාන්න කියලා වාහනේ නතර කරා. වාහනේ පළතුරුත් තිබුණා. හින් අරන් ගිහිල්ලා දානෙකනේ. ඉතින් කොහොම හරි වැවලක නතර කරාම ඉතින් අර වඳුර රිලව් ටිකක් ඉන්නවා. ඉතින් මම අපෝ මනසංකරේ ගිහුවා පුතේ වාහනේ තියෙන තැන ඉඳලා හොඳ නැහැ. පොඩ්ඩක් මේ අපි දැන් වැවට බහින්නත් කිට්ටු වෙලා. දාලා ඉන්න පොඩ්ඩක් මේ අර සෙනග ඉන්න පැත්තට දාලා ඉන්න පස්සේම නවත්තලා තියෙන පැත්තට පොඩ්ඩක් දාලා ඉන්න කියලා. ඉතින් දාලා ඉන්න ගිහ මధుසංක ආවේ නෑ සෑහෙන. අපිට පේනවා ඈත පොල්ලයක් දිහා බැලුවාම වාහනේ හැප්පිලා. හරිම අස්වාභාවික දෙයක්. ඒ කියන්නේ වාහනේ ඉස්සරහ මම හැබැයි නවත්තන උඩට කිව්වා පුතේ පරිස්සමෙන් ඉස්සරහ කොන්ක්‍රීට් කණුවකුත් තියෙනවා කියලා. අර වැවේ ජල මට්ටම පෙන්වන්න තියෙන කොන්ක්‍රීට් කණුව තියෙනවානේ ඒක. ඉතින් මේකේ හැප්පිලා කෝල් කරද්දි දැන් පොඩි සද්දෙකුත් එනවා වැදිලා ඇතුලෙන් බෆර් එක කැඩිලා ඇතුලේ. ඉතින් දැන් කරගන්න දෙන්නේ යන්න බෑනේ. දැන් නාන්න විදියකුත් නැහැ යන්න විදියකුත් නැහැ. බණ 7ට. දැන් 3:00 විතර වගේ. තව කිලෝමීටර් 50ක් විතර වගේ යන්නත් තියෙන්නේ. ඉතින් එතන මම හිතන්නේ. ඊට පස්සේ දැන් මේක හදා ගන්න කවුරු හරි හොයා ගන්න අවුරුදු කාලේ මට මතක හැටියට අවුරුදු නිමාඩු කාලේ. මෙහෙ මම මේ දැන් කෙනෙක් මధుසංක වෙතන තියලා වාහනේ ළඟ තියලා තෙනුකයි මම ගියා. එතන තියෙනවා මින්නේරිය ලොකු කැම්ප් එකට කවුරු හරි ඉන්නවද බලන්න. එතනත් නෑ නිමාඩුවට වාස්සොන් නැහැලා ඉන්න නිලධාරීන් ගිහිල්ලා. දැන් හම්පව එනකොට අපෝ දැන් යාමිට අවම පැත්තට ඇවිදගෙන පාරේ ඇවිදගෙන යනකොට හෙල්මට් එකක් දාලා බයික් එකකින් ඇවිල්ලා පොඩි හඳුරු කොහෙද මෙහෙ කියලා. ඉතින් මම අඳුරන්නේ නෑ ඇත්තටම එතකොට. ඊට පස්සේ මං කිව්වා මම දැන් ඉතින් ඇත්තටම නෝරස්නාස පහේ මම දැන් ඉන්නේ. දැන් විස්තර මට කියා ඉන්න වෙලාවකුත් නෑනේ. හඳුරු කොහෙද මෙහෙ කියලා හැවි. ඊට පස්සේ මං කිව්වා නෑ මම මේ වාහනේ පොඩ්ඩක් වුණා. හරි මං දන්නවා දැන් මේ කොහෙද කියන්නකො මේ යන්නේ කියලා. මං කිව්වා මම දන්නවද කියලා. ඊට පස්සේ තමයි කිව්වේ ගොඩනැගිලි පන්සලේ පොඩි හඳුරු නේද කියලා. මින්නේරියේදී මම කොහොමද බලාපොරොත්තු වෙන්නේ නෑනේ එහෙම කෙනෙක්. එතකොට තමයි ඇහුවේ මම ඔයා කවුද කියලා. ඒ පොඩි හඳුරු අපේ පොඩි අය දහම් පාසල් දෙන්නේ හඳුරාගේ දහම් පාසලටනේ කියලා. ඒ තමයි සුපුන් මහත්මයා. ඉතින් එතනදී තමයි මුණ ගැහුනේ මේ ඊට පස්සේ ඉතින් එයාගේ වාහනේ මේ බැටරිය පැත්තකට දාලා කොහොම හරි අපිව යම් තැනකට සම්බන්ධ කරලා එතන ගැරේජ් එකක් හඳුන්වලා දීලා එයා වැඩ කරගන්න. එතන තව ලස්සන කතාවක් වුණා මේ යානි පිංගු මිවලා අපි ගැරේජ් එකකට ගිහිල්ලා ආවසේ ස්තුති කරලා අහම්බෙන් වගේ කසුන් මහත්මයාගේ මේ
මේ මේනකා මහත්මියගේ ගෙදරටත් ගියා. ඒ ගියේ ඉතින් පෙරත්ත කරපු ඉඳන්නේ හඳුනේ යනකොට හබෝ ඇවිල්ලා යන්න එන්න කියලා. එතකොට තමයි මේ වෙන තව සිද්ධියක් උනේ අතීත බොහොම අපේ එක් සංස්කෘතික පැත්ත මම යනකොටම කිව්වා මේ ගෙදර හරි අමුත්තක් තියෙනවා කියලා. සීඹලා ගස් වගේකුත් තියෙනවා හරි අද්භූත ස්වභාවයක් තියෙනවා මේ ගෙදර කියලා. එතකොට මේ මේනකා මහත්මිය හිටියේ නේ අම්මා හිටියේ. බහින්න කලින් මම කිව්වා එහෙම අර අපිට තේරෙනවනේ යම් වෙලාවක නේ තැනකට ගියාම গুপ্ত ස්වභාවයක් අද්භූත ස්වභාවයක් නොගැලපෙන ස්වභාවයක් මොකක් හරි තියෙනකොට ඉතින් මේ දැන් අහඹු හමු වීම කොහොම හරි දැන් පින්කනොත් ඉවරලා දවසකින් දෙකකින් එනකොට අපි යුතුයකමක් විදිහට ගියා එහෙට ගියාම අම්මා බොහොම ගෞරවයෙන් පිළිගත්තා අම්මා දීර්ඝ කාලයක් දහම් පාසල එහෙම වැඩ කරන බොහොම ආගම දහමට ලැබි ඉතාමත්ම හොඳ මේ අම්මා කෙනෙක් ඉතින් බොහොම හොඳින් ගෞරවයෙන් පිළි අරගෙන ගේ හරිම ප්‍රසන්නයි හරිම පිළිවෙලයි ගේ ඉතින් මම දන්නේ මම අදට දැන් තමයි දැනගත්තේ මේ දවල් තමයි දැනගත්තේ මේ අය මේ දායකත්වයේ දරන්නේ කියලා මේ හවස බණ. ඉතින් මේ හරිම ප්‍රසන්නව පිරිසුදු තියාගෙන ඉන්නවා. ගේ හැබැයි ගේ හරි අමුතුයි. දිග හෝල් එක වගේ උස ගොඩක් උස නැති ගයක්. ඊට පස්සේ තමයි විස්තරය දන්නේ. මතකද මේ පොළොන්නරුවේ පොඩි විජේ කතාව දන්නවා. නේද? පොළොන්නරුවේ පොඩි විජේ කියලා අර සරදියල් වගේ කෙනෙක් ගැන අහලා තියෙනවනේ. එයාගේ ගෙදර. ඒ ගෙදර ජනේල නෑ. එයාට ආරක්ෂිතව හැංගිලා ඉන්න පොඩි කවුලුවක් එක පොඩි සොල්දර කෑල්ලක් වගේ කොන්ක්‍රීට් කෑල්ලක් එක්ක හදලා තියෙනවා. ඒක බංකර් එකක් වගේ හොයන්න බෑ. හොඳේ. ඒකේ මේ අය ගත්තට පස්සේ මම හිතන්නේ ජනේලයක් තියලා තියෙනවනේ එකක් තිබ්බනේ. ඔව්. ඉතින් අපේ ගමන් වල හරි මෙන්න මේ වගේ සංස්කෘතිකමය හැදෑරීම් තියෙනවා. ඉතින් මේ නිකන් ඔහේ යනව නේ වාහනේ අඳින ඔය අදත් ගියා කියලා ඔහේ යනව නෙවෙයි. මේව ඇතුලේ තියෙන ලොකු කතන්දරයක්. ඉතින් අපි ඇත්තට මේවා හරි බලනකොට ගේ හරි අමුතුයි බැලුවාම තාමත් තියෙන එක ජනේලය මම හිතන්නේ. හැබැයි හරි පිරිසුදුවට පිළිවෙලට යනවා. මේ බලනකොට අපි නොගියට මේ සංචාරකයෝ බොහෝ දෙනෙක් මේ ගේ බලන්න යන තැන. ඉතින් එහෙම සම්බන්ධයකුත් හැදුනා ඉතින් ඉතින් අර අහම්බෙන් වාහනේ වැදුනා ඊට පස්සේ අහම්බෙන් පාරදී හමු වුණා අහම්බෙන් ගෙදරට ගියා මේක හරි අහම්බ සිද්ධියක්. ඉතින් අපේ ජීවිත ගෙවෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ අපි නොහිතන නොපැදූ තැන් වලට ගිහිල්ලා නොහිතන විදිහට අත්දැකීම් ලබන එක කරනවා. ඉතින් මම හිතන්නේ මේ යම පසු කාලෙකවත් මෙහි ආවා බොහොම හොඳ ගුණ යහපත් අම්මා කෙනෙක්. ඉතින් මේ පිළිබඳව සිහිපත් කරමින් අද ධර්මානුශාසනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අදටත් මම දන්නේ අර වාහනේ හැප්පුණේ මොකද කියන්නේ. එයාත් දන්නේ නැහැ. මංසංක දන්නෙත් නැහැ කොහොමද හැප්පුණේ මොකටද හැප්පුණේ කියන්නේ. දන්නේ නැහැ. සමහර විට වැවේ ගිලිලක්වත් වෙන්න තිබුණ එකක්. එහෙම වුණාද දන්නෙත් නැහැ. ඔව් මම හිතන්නේ එහෙම එකක්. ඒ කියන්නේ ඒක අපි අර ලොකු හඳුරන්න හේ පන්සලේ නායක හඳුරන්න කිව්වහම අම්මා ඔයා දිහා බලන් ඉඳලා ඔය බේරලා තියෙන්නේ කියලා ලොකු හඳුර බණට